Wish you a good day, dear students. I am speaking to students who are going to sit for A-level English literature paper this time 2026. මේ වතාවේ උසස් පෙළ A-level English literature කරන දරුවන්ට රිවිෂන් ක්ලාස් එකක් පටන් ගන්නවා මම. ඒ ගැන විස්තරය කියන්නයි කතා කරේ. දැන් ඔබ දැන් මගේ ක්ලාස් වල නම් මම සියලු දෙනාටම දැන් විෂය නිර්දේශ ආවරණය කරලා ඉවරයි. I have already completed syllabus for my students. දැන් අපි answers ලියන්න පටන් ගන්නවා. මගේ ක්ලාස් එකේ රිවිෂන් ක්ලාස් එකේ මම කරන්නේ පහුගිය අවුරුදු ඔක්කොගෙම new syllabus එකේ literature question ඔක්කොටම answers ලියනවා පන්තියේ. ඉස්සෙල්ලා මම answers ලියනවා. I will dictate answers. ඊට පස්සේ student ලවා model questions වලට answers ලියනවා. ඒතර පහුගිය අවුරුදු ඔක්කොගෙම literature paper ඔක්කොටම answers ලියනවා. ඊළඟට language paper පහුගිය අවුරුදු අවම 15කවත් ලියනවා. මොකද language සමානයි. language paper එක paper 1 2 different literature and language ඒ නිසා දැන් ගිය වතාවේ මම ඉස්තෝලා තුනක් confidently exam එකට face කරා. මේ literature paper එක අමාරු කියන එක ඔබ දන්නවා. ලංකාවෙන් 1800ක් වගේ අවුරුද්දකට ලියනවා සාමාන්‍යයෙන් ඇවරේජ් එක. එකෙන් 800ක් විතරම 800 900ම ෆේල් වෙනවා. ඒතකොට එයාලට විකල්ප නැතිනවනේ. ඒ නිසා මම මේ උත්සාහය කරන්නේ ඔබ කොහොම හරි මේකෙන් සමත් කරවන්න. S එකක් නෙමෙයි අපි ඒක දක්වා try කරමු. එතකොට මම කියන්නේ මේ answers ලියන එක වැදගත් වෙන්නේ කොච්චර වුණත් ඔබ ලියන්න practice වෙන්න ඕන. writing speed එක තමයි බලන්නේ. නේ grammatical writing, academic writing, literary writing, and your memory ඒ ඔක්කොම වැදගත් වෙනවා. එහෙනම් ලියන්න ඔබ අතහුරු කරගන්න ඕන. ඔබ දන්නා answers නේ ගොඩාක් ලියන්න තියෙනවා. ඒ නිසා අපි past papers සියල්ලම මම answers ලියවන පන්තියේ. ලියලා ඔබ ready කරනවා. යනු මම කියන්නේ කණ්ඩායම් තුනක් පටන් ගන්නවා. ඔබට පහසු එකට එන්න පුළුවන් revision and paper class. A level literature revision and paper class. 2026 මේ අවුරුද්දේ ඕගස්ට් ලියන අයට මාස 6ක් පමණ අපිට තියෙනවා. හොඳටම ඇති. ඔබ දැන් පටන් ගත්තත් ඒ ඇති. මම හැම ටෙක්ස්ට් එකම රිවයිස් කරනවා. I will revise every text, short stories, poetry, drama and 2 novels. fiction දෙකක් කරලා ඒවා රිවයිස් කරන ගමන් answers කරනවා. ඒ නිසා දැනට ඔබට confidence නැත්නම් මෙතන ඉඳලා පටන් ගමු. හරි ඔබ යන පන්ති නවත්තලා එන්න කියලා මම කියන්නේ නැහැ. එහෙම නෙමෙයි. මේක additional support එකක් ඔබට විභාගේ ජය ගන්න. ඉතින් පළවෙනි කණ්ඩායම 15 වෙනි ඉරිදා හවස 4ට 15 ඉරිදා පෙබරවාරි 15 ඉරිදා හවස 4 ඉඳලා 8:00 වෙනකම්. දෙවෙනි කණ්ඩායම 17 අඟහරුවාදා පෙරවරු 8:30 ඉඳලා 12:30 වෙනකම්. තුන්වෙනි කණ්ඩායම 19 බ්‍රහස්පතින්දා පෙරවරු 8:30 ඉඳලා 12:30 වෙනකම්. දැන් මෙහෙමත් තියෙන සමහර සෙකන්ඩ් ෂයි කරන අය එයාලටත් මේකට එන්න පුළුවන්. සහ ඒ අර ඕනෑම කෙනෙකුට පෞද්ගලික අපේක්ෂකෙක් විදියට ඉංග්‍රීසි සාහිත්‍ය ලියන්න අදහසක් තියෙනවා නම් ඔවුන්ටත් පුළුවන් මේ පන්තියට සහභාගී වෙන්න. හරි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ හොඳම ක්වොලිෆිකේෂන් දැන් තමයි ලංකාව තුළ A level English කියන්නේ. ඒක දන්නවා. මොකද ඉංග්‍රීසි ගුරු බඳවාගන්නේ මේකෙන් නේ. ඔබ දන්නවා A level arts වල ඉංග්‍රීසි ලිටරචර් කරපු ළමයි ඩිරෙක්ට් ගන්නවා විද්‍යාපීඨ වලට. නේ National College of Education ඉංග්‍රීසි ගුරු විදියට ගන්න යාළුවට. ඉතින් ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන ලංකාවේ තියෙන හොඳම සුසුකමක් තමයි A level English. හරි ඒකට සිලෙක්ෂන් ටෙස්ට් මොනවත් නැහැ නේ. යාළුවා ඩිරෙක්ට් ගන්නවා. ඒ වගේම University of ජයවර්ධනපුර BA in English external degree කරන්න A level literature S එකක් තියෙන අය ඩිරෙක්ට් ගන්නවා. එයාලට සිලෙක්ෂන් ටෙස්ට් නැහැ. ඒ නිසා මේක හරි වැදගත්. ඒ නිසා ඔබට තාම confident නැත්නම් exam එක ගැන කලබල වෙන්න එපා. තව මාස 6ක් තියෙනවා. එන්න අපි කරමු. ජය ගමු. Thank you. Wish you all the best.